අයිබෝන් හරිනි හොරගල් අහුලයි. හරිනි හොරගල් අහුලන්නේ ටිල්වින් මේ වෙලාවේ හරිනිට ගේම දෙන්න ලෑස්තිලා තියෙනවා. ඒ කියන්නේ හරිනිව අගමැතිකමින් අයින් කළා බිමල්ව අගමැති කරනවා. විජිත හේරාවත් අධ්‍යාපන ඇමති කරලා හරිනිව විදේශ ඇමති කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ හරිනිව ඩිමෝට් කරන්න තමයි කට්ටිය ප්ලෑන් කරන් ඉන්නේ. හරිනි මේ ASCII හොරගල් අහුලනවා කියන්නේ අපිට ආරංචි විදිහට හරිනිට ඉන්නවලු 29ක් 39ක් අතර කට්ටියක් හරිනිත් එක්ක ඇවිල්ලා ස්වාධීන වෙන්නේ. මම නම් කියන්නේ හරිනි ඔයාට දේශපාලනේ හරියන්නේ නැහැ. ඔයා ඔය 29 හරි 39 හරි අරගෙන ගිහිල්ලා ඔයාට ඔප්ෂන් 1 100ගේ ඔඩොක්කේ වාඩි වෙන්න පුළුවන්. ඔප්ෂන් 2 සජිත්ගේ ඔඩොක්කේ වාඩි වෙන්න පුළුවන්. ඔප්ෂන් 3 නාමල්ගේ ඔඩොක්කේ වාඩි වෙන්න පුළුවන්. නැත්තම් ඔයා අපි වගේම ඔය ආතල් එක අරගෙන පාඩුවේ ස්වාධීන වෙලා ඉන්න. මොකද හරිනි ඔයාට දේශපාලනය කරන්න බෑ. මම දන්න එක දෙයක් තියෙනවා. 100 ඉන්දියාවෙන් ඉඳන් ආවහම අගෝස්තුවර පොඩි කෝල් එකක් දෙයි. 100 ගාව ඔයාට වැඩි කට්ටියක් ඉන්නවා එතනින් මේ පැත්තට ගේන්න. මේ පැත්තෙන් ගෙනල්ලා ආණ්ඩුව පිහිටන විදිය 100 දන්නවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිනිම බැලන්ස් කරන්න හිල්වින්ගෙන් අනුර දිසානායක ගේම ඉල්ලයි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කට්ටිය කියනවා හරිනිට වැඩ බෑ කියලා. හරිනිට කොහොමදත් වැඩ බෑ. ඒක අපි දන්නවා. හරිනි හරි නෑ. කෙලි. හරිනි කියන එක නා ගෙදර යනවා. හරිනි වෙයි කියන දේශපාලන පුනරුදයකට නම් ආවේ. හරිනි මේ වෙනකොට ඉල්ලාස් වෙන්නේ. හරිනි කියන්නේ වැඩ කරන්න නැති චරිතයක්. කොහොම වුණත් කමක් නැහැ හරිනි. අපි දේශපාලනේ ඔය පොඩ්ඩක් හරි පාවිච්චි කරන්න බලමු. 100 වට පෙන්නයි ඔයගේ 39ට වැඩිය 100 ගාව උතර ඇතුලේ කී දෙනෙක් ඉන්නවද කියලා ළඟදී. ඊට වැඩි දෙයක් මම කියන්නම්. පොඩි දෙයක් මම වාට කියන්නම්. හරි. හරිනි දේශපාලන ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න 100යි. ඔයා මොනවද කිව්වේ? මම දේශපාලනය කරන්න දන්නවා කියලා. ඔයා ලොකු ටොක් එකක් දුන්නා නේද? ජනාධිපතිපත් වෙනකොට. අපි රට බංකොලොත් කරලා පුරුදු නෑ. අපි මේ රට ඉස්සරහට ගෙනියනවා කියලා ඔයා ටොක් කරා. මම ඕනොක්වත් දන්නවා. හරි මම ඔයාලට තව දෙයක් කියන්නම්. හරිනි. ඔයාට ඉන්නේ 29ක් 39ක් ඒ කට්ටිය අරගෙන අර ටිල්වින්ට සල්ලි දෙන්නේ නැතුව පාඩුවේ සල්ලි ටික තියාගෙන ඔය තියෙන වාහන වලින් ආතල්ලයක් අරගෙන පාඩුවේ ඉන්න. මොකද ඔයාට මේ රට කරන්නත් බෑ. අනුරට මේ රට කරන්නත් බෑ. 100 ඉන්දියාවේ ප්‍රශ්න විසඳලා මෙහෙට එයි. ආවම 100 පැත්තෙන් ගලවලා සජිත්ගේ පැත්තෙන් ගලවලා පිහිටන ආණ්ඩුව පිහිටන. එහෙනම් කට්ටිය වෙසක් වලට ගිහලා සිල් එහෙම අරගෙන නිදහසේ වෙසක් වලින් පස්සේ ආතල් ටික බලන්න එන්න. එහෙනම් ජය